හරි. අපි කෙලිම මාතෘකාවට බහිමු. අද මේ විස්තරාත්මක විමර්ශනයෙන් අපි කතා කරන්න යන්නේ අපේ පෘථිවිය අභ්‍යන්තරයේ තියෙනවයයි කියන දැලැන්ත අභිරහසක් ගැනයි. ඒ තමයි එගාර්ථා නමින් හැඳින්වෙන සැඟවුණු අධිරාජ්‍යය. මේක නිකන් සුරංගනා කතාවක් නෙවෙයි. මේක ලොව පුරා පැතිරුණු සදාකාලික කුතුහලයක් දනවන අතිශය සංකීර්ණ මාතෘකාවක්. පෘථිවි හරේ තියෙනවයයි කියන උණුසුම් ලාවා වෙනුවට ඊට දියුණු සහ සාමකාමී ශිෂ්ටාචාරයක් පොළව යට තියෙනවා කියන අදහස ගැන තමයි අපි අද හොයා බලන්න යන්නේ. ඉතින් මේකයි අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නය. මේ මුළු කාලය පුරාවටම අපිට හොර රහසේ පෘථිවි පෘෂ්ඨයට යටින් ඊටා දියුණු ශිෂ්ටාචාරයක් ජීවත් වුණා කියන එක ඇත්තක් වෙන්න පුළුවන්ද? ලෙමූරියා හෝ ඇට්ලාන්ටිස් වගේ අතිශය දියුණු පුරාණ ශිෂ්ටාචාර සම්පූර්ණයෙන්ම අතුරුදහන් වුණා නෙවි. ඒ වෙනුවට මතුපිට ලෝකයේ වුණු විනාශයන්ගෙන් බේරිලා පොළොව යට ස්පුටික නගර නිර්මාණය කරගෙන හැංගුණා කියලා අදරත් විශාල පිරිසක් විශ්වාස කරනවා. හරි අපි පළවෙනි කොටසට යමු. එගාර්ථා පුරාවෘත්තය කියන මේ අපූර්ව සැඟවුණු රහසේ ආරම්භය ගැනයි අපි මුලින්ම කතා කරන්නේ. මේ අදහස බටහිර ලෝකයට මුලින්ම ගෙන එන්නේ 1886 දී ඇලෙක්සැන්ඩර් සෙන්ට් ඊව්ස් ඩෙල්වෙඩ්රේ කියන ගවේෂකයා හරහායි. හින්දු සම්ප්‍රදායේන කලි යුගය ගැන ඔබ අහලා ඇතිත්නේ. අන්න ඒ වගේ අතිශය අඳුරු පිරිහුණු කාලවලදී මතුපිට ලෝකයේ ඇතිවන යුද ගැටුම් සහ විනාශයන්ගෙන් බේරෙන්න අතිශය ප්‍රඥාවන්ත පුරාණ මිනිසුන් මෙලෙස භූගත ලෝකයට ගොස් සැඟවුණු බව ඔහු සඳහන් කළා. ඒ අය නිවැරදි කාලයේ එනතුරු කිසිම කරදරයක් නැතිව එහි ජීවත් වෙනවා කියලායි විශ්වාස කරන්නේ. මේ භූගත සමාජය පාලනය වුණේ කොහොමද කියලා හොත් ඔබ පුදුම වෙයි. මිලියන ගණනක් ජීවත් වුණු මේ ක්‍රමයට කියුවේ සිනාකී කියලයි. ඒ කියන්නේ ආගම, විද්‍යාව සහ දේශපාලනය කියන හැමදේම කිසිම ගැටුමක් නැතුව පරම එකඟතාවයකින් ඒකට වැඩ කරනවා කියන එකයි. සෙන්ට් ඊව්ස් කියුවේ හාජි ශරීෆ් කියන අద్භූත පෙරදිග ගුරුවරයෙකුගෙන් සහ තමන්ගේ තාරක ප්‍රක්ෂේපණ, ඒ කියන්නේ ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් ගමන් හරහා ඔහු මේ තොරතුරු ලබාගත් බවයි. ඒ දේවල් ඔහු කොච්චර විශ්වාසයෙන් ලිව්වද කිව්වොත් හරියට එයා ඇත්තටම එහෙ ගියා වගේ තමයි දැනෙන්නේ. දෙවෙනි කොටසින් අපි බලමු මේ පුරාණ ජනකතා කොහොමද ලෝකේ පුරාම තියෙන වෙනත් සංස්කෘතින් එක්ක පුදුමාකාරී විදිහට ගැලපෙන්නේ කියලා. මේ සංකල්පේ එක්කෙනෙකුට හෝ එක් කලාපයකට විතරක් සීමා වෙන්නේ නැහැ. පෙරදිග හින්දු සහ බෞද්ධ ග්‍රන්ථවල මේරු පර්වතය වගේම පාතාලය ගැන සඳහන් වෙනවනේ. සමහර গুপ্ত සම්ප්‍රදායන්ට අනුව ටිබෙටයේ ශම්බාලා සහ එගාර්ථා කියන්නේ එකිනෙකට සම්බන්ධ නිවුන් ලෝක දෙකක්. ශම්බාලා මගින් දිව්‍යමය අනුපිළිවෙලක් සහ ඉහළ ආධ්‍යාත්මික තත්වයක් නියෝජනය කරනවා. හැබැයි එගාර්ථා මගින් නියෝජනය කරන්නේ අතිමහත් භෞතික බලයක් තියෙන තාක්ෂණික ලෝකයක්. මේවා හුඟක් වෙලාවට සම්ප්‍රදායන් තුල දකුණු අත සහ වම් අත විදිහටත් හැඳින්වෙනවා. අපි ඇමරිකාවේ හෝපි ජනකතා දිහා බලුවොත් එතනත් මේ රටාවම අපිට පේන්න තියෙනවා. පෘථිවිය මතුපිට විනාශ වෙන වෙලාවට අභ්‍යවකාශයෙන් ආපු කුහුඹුවන් වැනි මිනිසුන් පිරිසක් එයාලට පොළොව යටට වෙලා බේරෙන්න උදව් කළා කියලා එයාලා විශ්වාස කරනවා. මෙතන තියෙන භාෂාමය ගැළපීම නම් ඇත්තටම පුදුම සාගතයි. හෝපි භාෂාවෙන් අනු කියන්නේ කුහුඹුවා, නකී කියන්නේ මිතුරන්. ඉතින් අනුනකී කියන නම පැරණි සුමේරියානු අනුන්නාකිවරුන්ට කොච්චර සමානද නේද? තුන්වෙනි කොටසින් අපි කතා කරන්නේ හලෝ අර්ත් එහෙමත් නැත්නම් කුහර පෘථිවි න්‍යාය ගැනයි. මේ පුරාණ මිත්‍යා කතා පැත්තකින් තියලා බැලුවොත් මේක විද්‍යාත්මකව පැහැදිලි කරන්නත් විවිධ අය උත්සාහ කළා. 1692 එඩ්මන්ඩ් හැලි මුලින්ම යෝජනා කරා පෘථිවිය කියන්නේ එකිනෙක ඇතුලේ කැරකෙන ස්තර කීපයක් කියලා. පස්සේ 1801 ගණන් වලදී ජෝන් ක්ලීව් සිම්ස් ජූනියර් කිව්වා පෘථිවියේ උතුරු සහ දකුණු ධ්‍රවවල දැවැන්ත විවරයන් තියෙනවා කියලා. ඒක තවත් දුරකට ගෙනිච්ච මාෂල් ගාඩ්නර් 20 වෙනි සියවසේදී යෝජනා කළේ පෘථිවිය මැද අභ්‍යන්තර සූර්යයෙක් ඉන්නවා වගේම පෘථිවියේ හැඩය හරියට ඩෝනට් එකක් වගේ කියලා. දැන් ඔබ හිතනවා ඇති මේක කොහොමද සාමාන්‍ය භෞතික විද්‍යාවට ගැලපෙන්නේ කියලා. මේ න්‍යායවාදීන්ට අනුව ඇතුළට යන්න ගුරුත්වාකර්ෂණය ක්‍රියා කරන්නේ පෘථිවියේ ඇතුළත බිත්තිය දෙසටයි. ඒ වගේම මධ්‍යම සූර්යා කිට්ටුවට යද්දී කාලය ඇදෙනවලු. ඒ කියන්නේ මතු පිටගත වෙන පැයක් ඇතුළේදී විනාඩියක් වගේ තමයි දැනෙන්නේ. ද්‍රව ප්‍රදේශවලදී මාලිමා යන්ත්‍ර සහ GPS අක්‍රිය වෙන්නේ මෙන්න මේ අභ්‍යන්තර ශක්ති ප්‍රවාහය නිසා කියරත් ඔවුන් පෙන්වා දෙනවා. හරි. දැන් තමයි අපිට එන්නේ ලොකුම ප්‍රශ්නය. මේ කියන විදිහේ අභ්‍යන්තර ලෝකයක් ඇත්තටම පෘථිවිය යට තියෙනව නම් මේකට යන දොරටුව තියෙන්නේ කොහෙද? ගවේෂකයෙකුට මේකට ඇතුළු වෙන්නේ කොහොමද? ඒකට ලැබෙන උත්තරය අහුවොත් ඔබ පුදුම වෙයි. මේ දොරටු තියෙන්නේ එක තැනක නෙවෙයි. ඒවා ලෝකෙ පුරාම හැම තැනම විසිරලා තියෙනවා කියලා තමයි මූලාශ්‍රවල කියවෙන්නේ. ඒව තියෙන්නේ අපිට පේන මානෙයමයි. හතරවෙනි කොටස අපි දැන් බලමු මේ අභ්‍යන්තර ලෝකයට යන දොරටු කොහෙද තියෙන්නේ කියලා සිතියම්ගත කරලා. විවිධ කුමන්ත්‍රණ න්‍යායන් සහ මූලාශ්‍රවලට අනුව මේ දොරටු ලෝකයේ ප්‍රධාන තැන් කිහිපයකම තියෙනවා.
කාඩවත් තරණය කරන්න බැරි වුණු හිමාලයේ කෛලාශ කන්ද, කැලිෆෝනියාවේ තියෙන ශාස්ත්‍රා කන්ද, ඊජිප්තුවේ ගීසා පිරමිඩය වගේම දකුණු ඩැකෝටාවේ රශ්මෝ කන්ද යට තියෙන රහස් කාමර මේ අතරින් ප්‍රධානයි. ඒ විතරක් නෙමෙයි ඇමසන් වැසි වනාන්තරයේ එටලෙත් මෙවැනි සැඟවුණු දොරටු තියෙනවා කියලා ආදිවාසීන් අතර කතාබහක් තියෙනවා. හැබැයි මේ අතරින් ඇන්ටාර්ක්ටිකාවට ලැබෙන්නේ සුවිශේෂී තැනක්. දෙවන ලෝක යුද්ධ කාලේ නාසි ජර්මනිය බේස් 221 කියන භූගත කඳවුරක් හැදුවා කියලා වාර්තා වෙනවා. ගොඩක් අය එතන යාලා එතනින් අභ්‍යන්තර පෘථිවියට යන්න පාරක් හොයාගත්තා කියලයි. ඊට පස්සේ 1946 දී ඇඩ්මිරල් රිචඩ් ඊ බර්ඩ්ගේ නායකත්වයෙන් ගිය ඇමරිකානු හමුදාවේ අතිවිශාල ඔපරේෂන් හයි ජම්ප් මෙහෙයුමත් එක්ක මේ ද්‍රව දොරටු ගැන කතාව ලෝකෙ පුරාම ගිනි ජාලාවක් වගේ පැතිරුණා. අඩ්මිරාල් බර්ඩ්ගේ යයි කියන රහස් දිනපොතේ සටහනක් ගැනත් මේ කතාවල නිතරම කියවෙනවා. ඒකේ ධ්‍රුවයෙන් ඔබට ඇති දේශය කියලා තැනක් ගැන සඳහන් වෙනවලු. දක්ෂිණ ධ්‍රුවය හරහා පියාසර කරද්දී අතිශය ලස්සන හරිත පැහැති භූමියක් ඔහු දැක්කා කියලත් එහි හිටපු දියුණු ජීවීන් මතුපිට ලෝකයේ මිනිසුන්ගේ විනාශකාරී ගමන් මඟ ගැන ලොකු කනස්සැල්ලකින් හිටියා කියලත් ඒ දිනපොතේ ලියවිලා තියෙන බව කියවෙනවා. පස්වෙනි සහ අවසාන කොටස. මෙච්චර සාක්ෂි තිබිලත් ඇයි මේ ඇගාර්තා කියන එක තාමත් මෙච්චර රහසක් වෙලා තියෙන්නේ? ලෝකෙ පුරා මෙච්චර දොරටු තියෙනවා නා ඇයි අපිට ඒවා පේන්නේ නැත්තේ? ජනප්‍රවාදවලට අනුව මේවා නිකම්ම ගිහින් අරින්න පුළුවන් දොරවල් නෙවෙයි. හරියට රහස් රේඩියෝ channel එකක් වගේ තමයි. කෙනෙකුගේ අධ්‍යාත්මික, චිත්තවේගීය සහ භෞතික සංඛ්‍යාතය එහෙමත් නැත්නම් ෆ්‍රීකවන්සි එක හරියටම ගැලපෙන්නේ නැත්නම් මේ දොරටු කවදාවත් දෘශ්‍යමාන වෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙක් ඒ ළඟින් ගියත් එයාට කිසිවක් පෙනෙන්නේ නැහැ කියලායි කියන්නේ. හරි. අපි හිතමු කෙනෙක්ගේ සංඛ්‍යාතය ගැලපුණා කියලා. ඒත් එයාට ලේසියෙන් එතනට යන්න බෑ. මේ මාර්ගය ඉතා දැඩිව ආරක්ෂා කරලා තියෙන්නේ. ඇන්ටාර්ක්ටිකාවේ ඉන්න වෝල් ගාඩියන්ස්ලා, ටිබෙට්ටේ විශේෂ පුහුණුවක් ලැබපු භික්ෂුන් වහන්සේලා, ඒ වගේම ඊජිප්තුවේ ස්ෆින්ක්ස් පිළිමේ මීට අතුලත් ඒ විතරක් නෙවෙයි, ලෝකේ ඉන්න බලගතු ආණ්ඩුව පවා මේ රහස් මහජනයාගෙන් හංගලා නිහඬවම ආරක්ෂා කරනවා කියලා විශ්වාස කරනවා. ඇත්තටම මේක පිටිපස්සේ තියෙන දාර්ශනික කතාව මෙන්න මේකයි. ඇගාර්තා කියන්නේ පරම සාමය සහ සමතුලිතතාවය තියෙන තැනක්. හැබැයි අපි දිහා බැලුවොත් මතුපිට ලෝකේ ඉන්න අපේ ඉතිහාසෙ පුරාවටම තියෙන්නේ යුද්ධ කරන එක, කෑදරකමින් දේවල් විනාශ කරන එක විතරයිනේ. අන්නේ අවුල් සහගත බව තමයි ඇගාර්තාවලට යන්න අපිට තියෙන ප්‍රබලම බාධාව. ඉතින් මේ පැහැදිලි කිරීම අවසන් කරන්න කලින් මම ඔබව පොඩි සිතුවිල්ලකට යොමු කරන්නම්. ඇත්තටම අපේ පෘථුවිය යට මේ වගේ සාමකාමී ලෝකයක් තියෙනවා නම් ඒ දොරටු අපිට විවෘත වෙන්න කලින් අපි අපේ ඇතුළන්තෙන් කොයිතරම් දේවල් වෙනස් කරගන්න ඕනේද? අපේ කෑදරකම, අහංකාරකම අතහැරලා මේ විශ්වය තුල අපේ සැබෑ සමතුලිතතාවය හොයාගන්නේ කොහොමද කියන කල්පනා කරලා බලන්න. මේ ගැන තවදුරටත් හොයලා බලන්න. මේක අපට කදිම ආරම්භයක් වේවි.